ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම ශ්‍රී ලංකා හෙද සභාවේ පවතින කළමනාකරණ සහකාර තනතුරේ පුරපාඩු පිරවීම් සම්බන්ධවයි. සුදුසුකම් සාමාන්‍ය පෙළ විභාගයේ එක්වරකදී විෂයන් 6කින් සමත්ව තිබිය යුතු අතර භාෂාව සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි, ගණිතය හා තවත් එක් විෂයකට සම්මාන සාමාර්ථ ලබා තිබීම අවශ්‍යයි. උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සමත්ව තිබිය යුතුයි. පරිගණක භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් සහ පිළිගත් ආයතනයක මාස 6කට නොඅඩු සහතිකයක් තිබිය යුතුයි. ඒ වගේම ලිපි ලේඛන කටයුතු හා කාර්යාල කටයුතු සිදු කිරීමේ හැකියාව සහ හොඳ සන්නිවේදන හා අන්තර්-පුද්ගල කුසලතා තිබිය යුතු බවත් සඳහන් වෙනවා. වයස් සීමාව අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 20ත් 40ත් අතර විය යුතු බව සඳහන් වෙනවා. දැන් බලමු අයදුම් කරන ආකාරය. සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් සම්පූර්ණ කරන ලද අයදුම්පත සමග අධ්‍යාපන සහතිකවල සහ අනෙකුත් අදාළ සහතිකවල සහතික කර පිටපත් සහ ජීවදත්ත පත්‍රිකාව ලේකකාධිකාරී ශ්‍රී ලංකා හෙද සභාව පළමු මහල පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026 7/10 වන දිනට පෙර යොමු කරන්න. ලියුම් කවරේ ඉහළ වම්පස කෙළවරේ කළමනාකරණ සහකාර තනතුර ලෙස පැහැදිලිව සටහන් කරන්න. මීට අමතරව මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගන්න වගේම අයදුම් පත්‍රය ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.